එක්දින තරඟාවලියකට සහ තුන්කොන් 2020 තරඟාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනකොට පාකිස්තානය වෙත ගොස් අවසන්. ඒ අනුව ලබන 11 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ තරඟාවලියට නම් කරපු ශ්‍රී ලංකා එක්දින සංචිතය ගැන ඔයා මේ වෙනකොට දන්නවා ඇති. නමුත් තවනතුරු එක්දින තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු යුගලයේ කවුරුන්ද යන වගට තීරණය වී නැහැ. නමුත් සුපිරි ප්‍රතිකරු පැතුම් නිසංක අනිවාර්යෙන් ආරම්භක ප්‍රතිකරු වන අතර අනෙක් ආරම්භක ප්‍රතිකරුවා කවුරු වෙයිද? ඉතින් ඒ අනුව සන්ඩේ ටයිම්ස් පොත්පත වාර්තා කරන අන්දමට පැතුම් නිසංක සමගින් ලහිරු උදාර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම තරඟාවලියේදී ප්‍රතිකරණය ආරම්භ කරනු ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒත් සමගම මෙම තරඟාවලියට පිටත් වී යාමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක මේ තරඟාවලිය ගැන කතා කර තිබුණා. ඔහු කිව්වේ මේ තරඟාවලිය අනිවාර්යෙන් ජයග්‍රහණය කරන බවටයි. මේ තරඟාවලිය අභියෝගාත්මක තරඟාවලියක්. මොකද පාකිස්තානය කියන්නේ හොඳින් ක්‍රීඩා කරන රටක්. අපිත් පසුගිය කාලය පුරාවටම එක්දින තරඟ හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා. මේ වගේ රටකට ගිහිල්ලා තරඟාවලිය ජයග්‍රහණය කරනවා කියන්නේ අපේ කොන්ෆිඩන්ස් එක ලොකු දෙයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා තරඟාවලිය ජයග්‍රහණය කරන්න. කණ්ඩායමෙන් උපරිම දේ අරගෙන අපේ ප්‍රපෝමන්ස් වැඩි දියුණු කරගෙන හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.